ආයිබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් අපේ 9 වසරේ දූ දරුවන්ට අයත් පාඩමක් වන නර්තනීය ප්‍රවර්ධනයට දායක වූ කියන පාඩමේ අර්නෝලිස් ඉඹුල්ගොඩ ගුරුතුමා නැත්තම් ඒ ඉඹුල්ගොඩ ගුරුතුමා පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ජීවන තොරතුරු හා නර්තන සම්ප්‍රදාය පිළිබඳව කිව්වොත් දුවේ පුතේ ඉසෝ හාමිහා පොඩි සිඤ්ඤෝ යුවලට උපන් දරුවන් 12 දෙනාගෙන් දෙවන පුතා වන අර්නෝලිස් 1925 ගලපිට මඩ ඉඹුල්ගොඩ උපත ලද්දේය. 8 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලද අර්නෝලිස් මහතා මංගල තිරිය ගුරුතුමාගෙන් නර්තනය හා ගායනය ප්‍රගුණ කළේය. අනතුරුව අල්ගම කිරිගණිත ගුරුතුමාගෙන් උඩරට නර්තනය හැදෑරූ ඔහු දක්ෂ නර්තන ශිල්පියෙකු බවට පත් වුණා. සුවිශේෂ කුසලතා ගත්තොත් දුවේ පුතේ ලංකා ගාන්ධර්ව විභාගයේ සමත් වී සිටි ඉඹුල්ගොඩ 1951 දී බෙන්තොට ගාමිණී විද්‍යාලයේ නැටුම් උපදේශක බවට පත් වෙලා තියෙනවා. මේ අතර ඉන්දියාවට ගිය මොහු ශ්‍රී ගෝපිනාත් සමග කතකලි නැටුම් පිළිබඳ පුහුණුවක්ද ලබලා තියෙනවා. තවද රංජනා තරංගරාජාගෙන් ඔහු කොළඹදී භරතනාට්‍යම් ගැනද අවබෝධයක් ලබලා තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ කතකලි සහ භරතනාට්‍යම් පිළිබඳවත් මොහු ඉගෙනගෙන තියෙනවා. රංජනා ත්‍යංගරාජා සමග එක් වී විජයාවතරණය, ජානකී හරණය, උන්මාද චිත්‍රා යන මුද්‍රා නාට්‍යවල රඟපාලද තියෙනවා. 1954 බලපිටිය ගුරු විදුහලේ නැටුම් කතිකාචාර්යවරයෙකු ලෙස පත් වූ මොහු පසුව 1956 රජයේ ලලිත කලායතනයේ කතිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළා තියෙනවා. විශ්වවිද්‍යාලීය ආයතනයක් බවට පත් වූ එම ආයතනයේද සේවය කළ ඉඹුල්ගොඩ අතිදක්ෂ උඩරට නර්තන ශිල්පියෙක් වෙනවා. සෙසු නර්තන ශිල්පීන්ට වඩා ඔහුටම ආවේනික වූ ශෛලියක් අනුව නර්තනය ගොඩනගා ගැනීම මොහුගේ සුවිශේෂතාවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොහු ඉතා දක්ෂ ගායකයෙක්ද වෙලා තියෙනවා. උඩරට නර්තන කලාවේ ප්‍රාසාංගිකභාවය ඉස්මතු කරමින් සම්ප්‍රදායට හානියක් නොවනසේ නර්තන නිර්මාණයන්හි යෙදෙමින් උඩරට නර්තන කලාවේ ප්‍රගමනයට ශ්‍රේෂ්ඨ දායකත්වයක් ලබා දීමට කටයුතු කළ ශිල්පියෙක්ද වෙනවා. මොහුගේ නිර්මාණකරණයේදී තාලය හා රිද්මයේ සුසංයෝගයෙන් අපූර්ව සුන්දරත්වයක් මතු කර ගැනීමට සමත් වෙනවා. උඩරට නර්තනයට අයත් ශාස්ත්‍රීය නර්තන අංග ඒකාකාරී රටාවෙන් බැහැරව සාම්ප්‍රදායික ලක්ෂණයන්ට සහ එහි අනන්‍යතාවයන්ට හානියක් නොවන ආකාරය වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීමද ඔහුගෙන් සිදු වූ තවත් සේවාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙහිදී ಭಾರತೀಯ නර්තනයේ විවිධ හැඩතල හා රිද්ම එක්කොට නවතම සජීවී නර්තන ශෛලියක් බිහි කරන්න මෙතුමා දායක වෙලා තියෙනවා. මෙතුමා විසින් නිර්මාණය කළ මුද්‍රා නාට්‍ය අතර 1957 උදාව නම් මුද්‍රා නාට්‍ය, 1961 වේදනාව නැමැති මුද්‍රා නාට්‍ය, ඒ වගේම 1968 රන් දද නැමැති මුද්‍රා නාට්‍යද නිෂ්පාදනය කළේ මෙතුමා විසින්මයි. බ්‍රුනයි, තායිලන්තය සහ ජර්මනී යන රටවල සංචාරය කරමින් උඩරට නැටුමේ අගය ලොවට හෙළි කළා. 1986 දී ඔහු ජනාධිපතිවරයා අතින් කලාභූෂණ සම්මානයද හිමි කරගත් පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරේ ඒ ඉඹුල්ගොඩ මහතා පිළිබඳවයි. ආයිබෝවන්.